ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති. එසේනම් අටලෝ දහම ගැන වදන් පෙළක් ගෙත්තම් කිරීමට ගරුතර මහා සංඝරත්නයෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පීවරුන්ගෙන්ද මා දෑවරු සොයුරු සොයුරියන්ගෙන්ද අවසරයි. මෙලොව ජීවත් වන අප සියලුම දෙනාට අටලෝ දහමට මුහුණ දීමට සිද්ධ වෙනවා. දුප්පත් පොහොසත් බාල මහලු උගත් නූගත් මේ අපි හැම දෙනාටම අටලෝ දහමට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මම අර කලින් කියවනේ ගාථාවක්. ඒ ගාථාවේ තියෙන විදිහට අටලෝ දහම ඒ කියන්නේ කරුණු 8ක්. ලෝක ධර්මතා 8ක්. ලාභය අලාභය යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. ලාභය අලාභය ලාභය කියලා කියන්නේ ලැබීම. අලාභය නම් නොලැබීම. යාන වාහන මිල මුදල් මේ හැම දෙයක්ම අපිට තවත් පිටක ලැබෙන්න පුළුවන්. තවත් පිටක නොලැබී යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට වේරංජනා නුවර වස්සසන කාලේ හරියමන් දානයක් ලැබුණේ නැහැ. නමුත් තවත් පිටක මහා දාන ලැබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉන් කම්පාවටපත් උනේ නැහැ. උද්දාමයටපත් උනේද නැහැ. එතකොට සැප දුක කියලා කියන්නේ අපිට බොහෝ වෙලාවට සැප ඒ කියන්නේ සුවයක් ලැබෙන්න පුළුවන්. තවත් විටක දුක වේදනාවක් ලැබෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ගිජ්ජකූට පර්වතයේ මුදුනේ සිට දේවදත්ත තෙරුන් ගලක් කරලුවා. ඒ බුදුරජාණන් වහන්සේට වේදනාවක් ඇති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කම්පාවටපත් උනේ නැහැ. ඒ වගේම නිന്ദා ප්‍රශංසා. නිന്ദාව කියලා කියන්නේ ගැරහුම් ලැබීම. ප්‍රශංසාව කියලා කියන්නේ කීර්තිය. ඒ කියන්නේ තවත් කෙනෙක් ගැරහුම් නොකර ප්‍රශංසාවට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේට චිත්ත මානවිකාව මාගන්ධියා බැමිණිය වගේ අය බොහෝ විට නිന്ദා අපහාස කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කම්පාවටපත් උනේ නැහැ. ඒ වගේම තවත් වෙලාවක සේලබමුණා වගේ අන්‍ය ආගමිකයෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ උද්දාමයටපත් උනේ නැහැ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අටලෝ දහමින් කම්පා නොවීම මංගල කරුණා. සේනෝ යතා ඒකගනෝ වාතේනන සමීරති ඒවන් නින්දා ප්‍රශංසාසු නසමිච්ඡන්ති පණ්ඩිතා. ගණගල් පව්ව සුලකට නොම සෙලවෙන්නේ එමලද නැනවතාලෝ දම් ඉවසන්නේ. නින්දා ප්‍රශංසා එක ලෙස විදගන්නේ ඉදු කෙලසේම සමදා නොසැලී ඉන්නේ. ඉතින් දහම් පාසල් දරුවන් වශයෙන් අපට මේ අටලෝ දහමට නොඑක අවස්ථාවලදී මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේව ආදර්ශයට අරගෙන දහම් පාසල් දරුවන් විදිහට අපි අටලෝ දහමින් කම්පා නොවි ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ හැකියාවල් අනිවාර්යයෙන්ම වෛරල් වෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ හැකියාව වෛරල් කරමු.